අයිබෝන් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් වෙනදා වගේම ඔබේ ජීවිතයට වැදගත් වෙන තවත් කාරණයක් පිළිබඳව සාකච්ඡා කරන්නයි අද මේ සූදානම් වෙන්නේ. ඉතින් අද පුහුම පුංචි කාරණයක් මම කතා කරන්නේ වෙන වගේ දීර්ඝ මාතෘකාවක් නෙවෙයි. ඉතින් අපි දන්න හැම ගෙදරකම තියෙනවා මේ වගේ මේ වතුර බෝතලයක් සහ මේ වගේ ඩිස්පෙන්ස් එකක්. මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් ලිඳේ වතුර අපි බොනවා හරි අඩුයි. හැම කෙනෙක්ගේම වගේ ගෙදරක වගේ ෆිල්ටර් කරපු වතුර එකක් ගෙනල්ලා තියාගෙන තමයි බොන්නේ. ඉතින් මේක ගෙනෙද්දී සහ භාවිතා කරද්දී අපි කරන පුංචි වැරදි කීපයක් මම කියලා දෙන්නම්. එකක් තමයි දැන් අපි මේ බෝතලේ අරගෙන ආවට පස්සේ මේක කෙලින්ම මේ විදිහට මේ ඩිස්පෙන්සර් එකට අපි සවි කරනවා. දැන් මේක මේ බෝතලේ කොහොමද ගෙනාවේ කියලා පොඩ්ඩක් හිතුවොත් සමහර විට මේක ගෙවල් වලට මේ ලොරියකින් හරි මාකර වාහනයකින් යම්කිසි පුද්ගලෙක් මේක ගෙනල්ලා දෙනවා. ගෙනල්ලා දෙන්නේ මෙතනින් අල්ලයි. එහෙම එල්ලගෙන ඉන්නේ. ඒතර මේ පුද්ගලයාගේ අත පිරිසිදුයි කියලා අපි දන්නවද නැහැ. බොහෝ විට අපිරිසුදු දෑතකින් මේක අල්ලගෙන ඉන්නේ. සමහර පුද්ගලයා වෙනත් අපිරිසුදු ද්‍රව්‍යයක් අල්ලලා ඒ අතින් තමයි මේක අල්ලන්නේ. ඒතර අපි කොච්චර පිරිසිදුව මේ ෆිල්ටර් කරලා වතුර ගෙනාවත් මේක අපි නැවත මෙහෙම ඩිස්පෙන්සර් එකේ සවි කරපු ගමන් මෙන්න මේ කොටසේ තියෙන මේ අපද්‍රව්‍ය ඔක්කොම දිය වෙලා මේකට එකතු වෙනවා. අවසානයේ අපි ඒක බොනවා. ඒ නිසා අපි පුරුදු වෙන්න මෙන්න මේ බෝතලේ මේ ඩිස්පෙන්සර් එකට හයි කරන්න කලින් හොඳට සබන් දාලා මේ කොටස සුද්ධ කරන්න. හොඳට හොදන්න. එහෙම නැතුව කවදාකවත් මේක හයි කරන්න එපා මෙතෙන්. ඒක පළවෙනි කාරණය. දෙවෙනි එක තමයි ඔබ දන්නවා මේ ටික දවසක් යද්දී මෙන්න මේ ඩිස්පෙන්සර් එකේ මේ ඇතුලේ කොටසේ සහ මෙන්න මේකේ මේ ඩිස්පෙන්සර් එකට ඇතුල් වෙන මෙන්න මේ කලාපේ මේ ප්‍රදේශයේ අල්ලද්දි නිකන් පොඩි සෙවල ගතියක් වගේ දැනෙනවා. මෙන්න මේ ටිකේ අල්ලද්දි නිකන් ලිස්සන ගතියක් දැනෙනවා. මේ ලිස්සන ගතියට හේතු වෙන්නේ මොකක්ද? ඇතර මේකේ ප්‍රධාන වශයෙන් මේකට හේතු වෙන්නේ විවිධ බැක්ටීරියා වර්ග සමහර දිලීර වර්ග වෙන්න පුළුවන්. මේ මත වර්ධනය වෙනවා. සෙවල ගතියක් දැනෙන්නේ ඒ නිසා. එතකොට මෙන්න මේ දිලීර සහ එහෙම නැත්නම් මේ බැක්ටීරියා ටික දවසක් යනකොට මේ වතුර වල යම් දුර්ගන්ධයක් ඇති කරනවා. රසයේ යම් වෙනසක් ඇති කරනවා. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ විටින් විට මෙන්න මේ කොටස එක්කෝ හොඳට නටන ජලය දාලා උණු වතුර දාලා සෝද ගන්න. හැබැයි මේ කොටස උණු වතුර දාලා සෝද ගන්න එක ටිකක් අමාරු වෙයි. හොඳම දේ අපිට පුළුවන් මේ වගේ ක්ලෝරින් දියර පාවිච්චි කරන්න. ක්ලෝරින් කුණු ටිකක් වතුරේ දිය කරලා මේ කොටසට දාන්න. මේ කොටසෙත් මේකේ ක්ලෝරින් දියර මේ ආලේප කරන්න. විනාඩි 15ක් 20ක් තියලා සෝදලා ඇරලා නැවත පාවිච්චි කරන්න. ඒ වගේම මේ බෝතලේ ඇතුළටත් ඔයාලට ක්ලෝරින් දියර භාවිතා කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද මේ ටික දවසක් යද්දී මේක ඇතුලේ විවිධ බැක්ටීරියා වර්ග වර්ධනය වෙන්න පටන් ගන්නවා. තවත් වැදගත් කාරණයක් තමයි දැන් මේ උපකරණෙත් මේ බෝතලේ නිර්මාණය වෙන්නේ PET පෙට් කියලා අපි කියන්නේ. ඒතකොට මේ PET කියන ද්‍රව්‍යය අර මයික්‍රෝප්ලාස්ටික් අඩුවෙන් නිකුත් කරන ද්‍රව්‍යයක් විදිහට තමයි සැලකන්නේ. ඒ නිසා තමයි මේ ජල බෝතල් හදන්නම PET අපි භාවිතා කරන්නේ. නමුත් අපි දැනගන්න ඕනේ දැන් මේක දුර්වර්ණ වෙලා මේකේ අර එහා මෙහා පේන ගතිය ට්‍රාන්ස්පරන්ට් ගතිය අඩු වෙලා තියෙනවා නම් තැන් වලින් එබිලා ඒ වගේ තියෙනවා නම් මේක තවදුරටත් ජලය දාන්න සුසු නෑ. මම දැකලා තියෙනවා දැන් සමහර අය මේ භාවිතා කරන බෝතලේ ගොඩාක් පරණයි. මේක එහා මෙහා පේන්නේ නැති තරම් මේක දුර්වර්ණ වෙලා. ඉතින් එවැනි බෝතල් භාවිතා කරන්නට එපා. මොකද හේතුව මෙන්න මේ ප්ලාස්ටික් පරණ වෙන්න මේ වගේ ජලයට එකතු වෙනවා මයික්‍රෝප්ලාස්ටික් කියලා ද්‍රව්‍යයක්. මොනවද මයික්‍රෝප්ලාස්ටික් කියන්නේ? මේ ප්ලාස්ටික් අංශු ඊටම සියුම් අංශු ගැළවිලා මේ පෘෂ්ඨයෙන් ගැළවිලා ජලයට එකතු වෙනවා. මේ මයික්‍රෝප්ලාස්ටික් අපේ ශරීරයට ඇතුල් වුණාම ඇතිවිය හැකි අතුරු ආබාධයන් පිළිබඳව තාමත් පර්යේෂණ මට්ටමේ තියෙනවා. නමුත් සමහර දේවල් තහවුරු කරගෙන තියෙනවා විශේෂයෙන් අපේ අන්තරාසර්ගී පද්ධතියට. ඒ කියන්නේ අපේ හෝමෝන නිපදවන ග්‍රන්ථි වලට මේකෙන් බලපෑමක් එනවා. ඒ විතරක් නෙමෙයි මේ මයික්‍රෝප්ලාස්ටික් සමහර මයික්‍රෝප්ලාස්ටික් අංශු අපි කියනවා මේ ඊස්ට්‍රජන් හෝමෝනය අනුකරණය කරනවා.
ඊස්ට්‍රෝජන් හෝමෝනේ අනුකරණය කරනවා කියලා කියන්නේ ඊස්ට්‍රෝජන් හෝමෝනේ වගේ වැඩ කරනවා. ඉතින් ප්‍රතිඵලය තමයි දැන් පිරිමි පුද්ගලයෙක් තුළ ඊස්ට්‍රෝජන් වැඩි වුණොත් මොකද වෙන්නේ? ඔහුගේ පිරිමි ලක්ෂණ අඩු වෙන්න බලනවා. ඉතින් මේවා විශාල ගැටලු බවට පත් වෙනවා. ඒ නිසා ඔබේ නිවසේ භාවිතා කරන මේ පෙට් බොටල් එක මේ බෝතලය දුර්වර්ණ වෙලා නම් පරණ නම් කරුණාකරලා මේක ඉවත් කරලා අලුත් එකක් ගන්න. එහෙම නැත්නම් වෙන්නේ අපි ඊට වඩා ලොකු ප්‍රශ්න ගොඩකට අපි අතවනවා මේ කරා. ඉතින් මුන්ට කියන කාරණා ටික මම ආපහු මතක් කරනවා. පළවෙනි එක තමයි මේ බෝතලේ ගෙනාවට පස්සේ මෙන්න මේ කොටස හොඳින් සෝදලා ඩිස්පෙන්ස් එක මත තියන්න. ඒ වගේම විටින් විට මෙන්න මේ ඩිස්පෙන්ස් එක සහ මේ බෝතලේ කොටස් ක්ලෝරින් දියර වලින් සෝදලා හරින්න. ඒ වගේම දුර්වර්ණ වෙච්ච පරණ වෙච්ච බෝතල් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න. ඉතින් ඔබේ සෞඛ්‍යයට මම මේ කියන කාරණා ටික ඉතාම වැදගත් වෙයි. බොහෝ විට මේ කාරණා පිළිබඳව අපේ සමාජය පිළිබඳ ලොකු දැනුවත්භාවයක් නැහැ. ලොකු සැලකිල්ලකුත් නැහැ. මෙන්න මේ නිසා තමයි මම මේ කාරණය ඔබ හමුවේ ගෙනාවේ. ඉතින් මම හිතනවා මේ කාරණේ ඔබට ඉතාම වැදගත් වෙයි ජීවිතේට. ඉතින් නැවතත් අපි මෙවැනිම වැඩසටහනකින් නැවත හමු වෙමු. එහෙමනම් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.